Welcome to Twin Bells. ඉංග්‍රීසි භාෂාවේ තිබෙන ප්‍රධානතම ව්‍යාකරණ කොටසක් තමයි මේ ටෙන්සස් කියලා කියන්නේ. ඉතින් ටෙන්සස් ගැන ඉගෙන ගැනීමේදී ඒ ඉගෙන ගැනීමට කලින් පොඩි මූලික දැනුමක් ඔයගොල්ලෝ ලබා ගන්න ඕනේ. මේ මූලික දැනුම මම මුලින්ම ලබා දෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් කෙටි වීඩියෝ 5කින් තමයි මම මේ ටෙන්සස් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ 5 අවසන් වන විට ඔයාලට ඉංග්‍රීසි භාෂාව තුළ තිබෙන ටෙන්සස් පිළිබඳව පරිපූර්ණ දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. අපි බලමු පළවෙනි කොටස මොකක්ද කියලා. part 1 එකෙන් ඔයාලට ටෙන්සස් ඉගෙන ගැනීමට කලින් අනිවාර්යයෙන්ම දැනගත යුතු මූලික දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන්. දැන් අපි මුලින්ම ඉගෙන ගනිමු ක්‍රියාපද ස්වරූප ගැන. ක්‍රියාපද ස්වරූප නැත්නම් verb forms කියන්නේ මොනවද කියලා. මම ප්‍රධාන ක්‍රියාපද ස්වරූප 5ක් ගැන මෙතනදී ඔයාලට කියලා දෙනවා. ඉතින් කෙටියෙන් මම V1, V2, V3, V4, V5 කියලා මම මේ columns ටික නම් කරලා තිබෙනවා. V1 කියලා තියෙන්නේ ක්‍රියාපදයක base form එක. නැත්නම් අපි සාමාන්‍යයෙන් දකින ස්වරූපය ක්‍රියාපදයක්. go, eat, run, drink අපි සාමාන්‍යයෙන් නිතර අහන ක්‍රියාපද, නිතර භාවිතා කරන ක්‍රියාවන්. ඉතින් නැත්නම් අපිට මේ ක්‍රියාපද ස්වරූපයට කියන්න පුළුවන් ක්‍රියාපදයක බහුවචන ස්වරූපය කියලා කියන්නත් පුළුවන්. අපි බලමු V2 කියන්නේ මොකක්ද කියලා. V2 කියන්නේ ක්‍රියාපදයක past tense form එක. නැත්නම් අතීත කාල ස්වරූපය. යම් කිසි ක්‍රියාවක් කළා, කෙරුවා නැත්නම් කියන්නේ මේ විදිහට බැලුවොත් go කියන්නේ යනවා, went කියන්නේ ගියා. ගියා කියන්නේ සිදු වෙච්ච දෙයක්. ඒ වගේම සිදු කරපු දෙයක් කියලා ගන්න පුළුවන් අතීත කාල ස්වරූපය V2. ඊළඟදී අපි බලමු V3 කියන්නේ මොකක්ද කියලා. V3 කියලා කියන්නේ ක්‍රියාපදයක past participle ස්වරූපය. නැත්නම් අතීත කෘදන්ත ස්වරූපය. අපි මේ විදිහට බැලුවොත් ක්‍රියාපදයක base form එක go කියලා ගත්තොත් යනවා, අතීත කාල ස්වරූපයේ went, අතීත කෘදන්ත ස්වරූපය නැත්නම් past participle ස්වරූපය gone. go, went, gone. ඉතින් මේ පිළිබඳව වැඩිදුර ඔයාලට ඉගෙන ගන්න අවශ්‍ය නම් මගේ channel එකේ regular verbs සහ irregular verbs කියලා වෙනමම කෙටි වීඩියෝස් තියෙනවා. ඔයාලා ඒවත් බලන්න, ඒවයින් වැඩි දැනුමක් ලබා ගන්න පුළුවන්. එතකොට past participle form එක තමයි V3 කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම V4 කියලා තියෙන්නේ ක්‍රියාපදයක අගට ing යොදාගත්ත ing form එක තමයි, සහිත ක්‍රියාපද තමයි ඊළඟට V4 කියලා මම හඳුන්වලා දීලා තියෙන්නේ. eat කිව්වොත් eating, go කිව්වොත් going, run කිව්වොත් running. ඒ වගේ ක්‍රියාපද කිහිපයක් මම මෙතන ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම V5 කියලා තිබෙන්නේ ක්‍රියාපදයක ඒකවචන ස්වරූපය. ක්‍රියාපදයක ඒකවචන ස්වරූපය. ඔයාලට කලින් මුලින්ම කියලා දුන්නේ ක්‍රියාපදයක බහුවචන ස්වරූපය. ඉතින් ක්‍රියාපදයක බහුවචන ස්වරූපය තමයි ඔයාලා දකින්නේ. ක්‍රියාපදයක ඒකවචන ස්වරූපයට අපි ක්‍රියාපදයක් සකස් කරගත යුතුයි. අපි නාමපදයක් ඒකවචන බහුවචන කරනවා වගේම ක්‍රියාපදයකුත් ඒකවචන බහුවචන කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ක්‍රියාපදයක් ඒකවචන කරනකොට අගට, ක්‍රියාපදයේ අගට s, එහෙම නැත්නම් ක්‍රියාපදයේ අගට ies, එහෙමත් නැත්නම් අගට es එකතු කරලා අපිට ක්‍රියාපදයක් ඒකවචන බවට පත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් go කිව්වොත් goes, run කිව්වොත් runs, watch washes අගට es එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ cry කිව්වොත් cries, ies එකතු වෙලා තියෙනවා. ඊළඟදී meet කියලා කිව්වොත් meets, meets අගට s විතරයි එකතු වෙලා තියෙන්නේ. ඒ විදිහට ක්‍රියාපදයක් ඒකවචන ස්වරූපයට හරව ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ ගැනත් අපි දැනගත යුතුයි. ක්‍රියාපදයක base form එක
අතීත කාල ස්වරූපය, ඊළඟට past participle ස්වරූපය, ඒ වගේම ing එකතු කරාට පස්සේ තිබෙන ස්වරූපය සහ ක්‍රියාපදයක ඒකවචන ස්වරූපය ගැන ඔයගොල්ලන්ට මනා දැනුමක් තියෙන්න ඕන. ඉතින් තවදුරටත් අපි ඊළඟ කොටසින් ඉගෙන ගනිමු. දැන් ඔබට දැක ගන්න පුළුවන් ක්‍රියාපදයක් බහුවචන ස්වරූපයේ තිබෙන ක්‍රියාපදයක් ඒකවචන ස්වරූපයට හරවල තිබෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. ඉතින් උදාහරණ කිහිපයක් මෙතන ඉදිරිපත් කරලා තිබෙනවා. ඔයාලා අධ්‍යයනය කරන්න කොහොමද ක්‍රියාපදය ඒකවචන බවට පත් කරගෙන තිබෙන්නේ කියලා බලන්න. drink කිව්වොත් drinks, mix mixes, cry cries, read reads. ඒ විදිහට ක්‍රියාපද ඒකවචන ස්වරූපයට හරවා තිබෙන ආකාරය ඔයාලට දැක ගන්න පුළුවන්. ඔබ විශේෂයෙන් අවධානය යොමු කරගත යුතු කරුණක් තමයි ක්‍රියාපදයක බහුවචන ස්වරූපයේ අර්ථය සහ ක්‍රියාපදයේ ඒකවචන ස්වරූපයේ අර්ථය දෙකම එක සමානයි. go කියලා කිව්වත් goes කියලා කිව්වත් දෙකේම අර්ථය යනවා. drink කියලා කිව්වොත් එහෙම නැත්නම් drinks කියලා කියන්නේ දෙකේම අර්ථය බොනවා. ඒ වගේ අර්ථයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ ක්‍රියාපදයේ ඒකවචන සහ බහුවචන බවට පත් කරගත්තා කියලා. ඔබ tenses ගැන ඉගෙන ගැනීමේදී මෙන්න මේ ගැන අවධානය යොමු කරගත යුතුයි. I, we, you, they සහ බහුවචන නාමපද සමග බහුවචන ක්‍රියාපද එකතු කිරීමෙනුත් ඒ වගේම he, she, it සහ ඒකවචන නාමපද සමග ඒකවචන නාමපද එකතු කර ගැනීමෙනුත් අපිට වාක්‍යයක් නිවැරදිව සකස් කර ගන්න පුළුවන් බව අපි දැනගෙන ඉන්න ඕන. බහුවචන නාමපද සමග බහුවචන ක්‍රියාපද එකතු කිරීමෙන් සහ ඒකවචන නාමපද සමග ඒකවචන ක්‍රියාපද එකතු කිරීමෙන් වාක්‍යයක් නිවැරදිව සකස් කරගත හැකි බව අපි දැනගෙන ඉන්න ඕන. මේ මෙතන ඔයාලට මේ පොඩි සටහනින් දැක්වලා තියෙන්නේ ඒ පිළිබඳව. මේ ඩයග්‍රෑම් එකකින් ඔයාලට පෙන්වා දීලා තිබෙන්නේ I සමග am කියන helping verb එක එකතු කරලා අපි වාක්‍ය සකස් කරනවා. ඒ වගේම we, you, they සහ plural noun නැත්නම් බහුවචන නාමපද සමග are කියන helping verb එක එකතු කරලා අපි වාක්‍ය සකස් කරනවා. ඒ වගේම he, she, it සහ ඒකවචන නාමපද සමග is කියන helping verb එක එකතු කරලා අපි වාක්‍ය සකස් කර ගන්නවා. is, am, are. is, am, are කියන්නේ helping verbs. ඒ කියන්නේ උපකාරක පද. උපකාරක ක්‍රියාපද. මේව යොදා ගන්න ආකාරය තමයි මම මේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. කලින් මම verb forms ගැන කියා දෙද්දී ක්‍රියාපදයක් ing එකතු කිරීමත් සමග ing ස්වරූපයේ ක්‍රියාපද ගැන ඔයාලට කියලා දුන්නා. ඉතින් මේ ing ස්වරූපයේ ක්‍රියාපද අපි වාක්‍ය සකස් කිරීමේදී is, am, are ඒ වගේම was, were, will be, has been, have been, had been සහ will have been සමග අපි වාක්‍ය සකස් කිරීමේදී මේ ing ස්වරූපී ක්‍රියාපද යොදා ගන්නවා. will කියලා කියන්නේ අපිට future tense එකේදී නැත්නම් අනාගත කාලයේදී වාක්‍ය ගොඩනැගීමේදී අවශ්‍ය වෙන පදයක්. ඉතින් will සමග ඒකවචන බහුවචන ભેදයකින් තොරව ඕනෑම නාමපදයක් සමග අපිට will යොදා ගන්න පුළුවන්. I, we, you, they, he, she, it ඒකවචන බහුවචන ඕනම නාමපදයක් සමග අපිට will යොදලා නිවැරදිව වාක්‍ය සකස් කර ගන්න පුළුවන්. අපි will සමග නාමපද එකතු කරගත් ආකාරයටම will be සමගත් අපිට ඒකවචන බහුවචන ස්වරූපවල කිසිදු ભેදයකින් තොරව will be සමගත් එකතු කරගෙන වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්කම තිබෙනවා. have සමග I, we, you, they සහ plural nouns එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම has සමග he, she, it singular noun එකතු කර ගන්න පුළුවන්. අපි මේ පිළිබඳව
වැඩිදුර විස්තර ඉදිරියේදී කතා කරමු. වර්තමාන කාලයේ වාක්‍යවල ප්‍රශ්න ගොඩනැගීමේදී සහ නැත යන අර්ථයේ වාක්‍යයන් ගොඩනැගීමේදී අපිට අවශ්‍ය වෙනවා do සහ does. ඉතින් do සමග අපි I we you they සහ බහුවචන නාමපද යොදා ගන්නවා. ඒ වගේම does සමග he she it සහ ඒකවචන නාමපද යොදා ගන්නවා. අතීත කාල වාක්‍යවල ප්‍රශ්න ගොඩනැගීමේදී සහ නැත යන අර්ථය සහිත වාක්‍යයන් නිර්මාණය කිරීමේදී අපිට අවශ්‍ය වෙනවා did. did ඒකවචන බහුවචන කිසිදු ભેදයකින් තොරව ඕනම නාමපදයක් සමග අපිට did යොදා ගන්න පුළුවන්කම තිබෙනවා. had කියලා කියන්නේ has සහ have වල past tense form එක. ඉතින් මේ had සමග has have වගේ නෙවෙයි had සමග ඕනෑම නාමපදයක් යොදා ගනිමින් අපිට වාක්‍යයන් නිර්මාණය කරගන්න පුළුවන්. මම කලින් කියපු will සමග වගේම will have සමගත් I we you they he she it සහ ඒකවචන බහුවචන ඕනෑම නාමපදයක් අපිට යොදාගෙන වාක්‍ය සකස් කරගන්න පුළුවන්. මම කලින් කියලා දුන්න has සහ have සමග වගේම has been සමගත් I we you they සහ බහුවචන නාමපද එකතු කරගන්නවා. ඒ වගේම has been සමග he she it සහ ඒකවචන නාමපද එකතු කරගන්න පුළුවන් අපිට වාක්‍ය ගොඩනැගීමේදී. මම කලින් කියලා දුන්න has been සහ have been වල past tense form එක තමයි had been කියලා කියන්නේ. අර has been සහ have been සමග වෙන වෙනම තමයි නාමපද එකතු කරගෙන වාක්‍ය ගොඩනැගුවේ. නමුත් had been සමග ඕනෑම ඒකවචන නාමපද සහ බහුවචන නාමපද කිසිදු ભેදයකින් තොරව ඕනෑම නාමපදයක් සමග අපිට මේ had been එකතු කරලා වාක්‍යයන් සකස් කරගන්න පුළුවන්. අපි tenses ඉගෙන ගැනීමේදී have, has, had සහ will have සමග ක්‍රියාපද යොදන්න ඕන. ක්‍රියාපදවල past participle ස්වරූපය සමගින් ක්‍රියාපදවල past participle ස්වරූපයෙන් තමයි has, have, had සහ will have සමග tenses වලදී අපි වාක්‍ය සකස් කිරීමේදී යොදා ගන්න ඕන. ඉතින් යෝජනා චෝදනා ඔයාලගේ තියෙනවා නම් අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න. ඉතින් ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලා වෙනුවෙන් හදන වීඩියෝ වඩාත් ඵලදායී විදියට ඔයාලට ගැළපෙන විදියට සකස් කර ගැනීම සඳහා. So, wish you all the best. See you next video.